ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපේ සිසිල් එන්ජිනියරින් YouTube channel එකට මේ තියෙන්නේ අපි විසින් නිෂ්පාදනය කරපු නවීනතම ඩබල් පොල්ලි චිප්ස් කිරීමේ යන්ත්‍රයක්. මේ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය ගැන මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. අපේ සිසිල් එන්ජිනියරින් YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ටික් කරලා තියාගන්න. අපි හැමදාම අපේ නිෂ්පාදන විශේෂ අලුත් වැඩි කටයුතු කරපුවම ඔයාලා වෙන්නේ මේවා ඉදිරිපත් කරන. ඉතින් අපේ එකේ මොනවද මේ සැරේ තියෙන අපේ මේ ඩබල් මැෂින් එකේ තියෙන විශේෂ වැඩි දියුණු කිරීම මොනවද කියන එක ගැන මම ඔයාලට මේ අවස්ථාවේදී ඔයාලට කියන්නම්. බලමු අපි මොනවද මේ මැෂින් එකේ තියෙන විශේෂත්ව කියලා. පළමුවෙන්ම කියන්න තියෙන අපේ මැෂින් එකේ මේක 3 phase මැෂින් එකක්. ඔයාලට පේනවා ඇති මේක මෝටරය අපි මේ කුඩු කිරීමේ මෝටරේ මේ වගේ හෝස් පවර් 5 කියන මෝටරේ තමයි මේකට යොදාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට වලට පේනවා ඇති. හෝස් පවර් 5 4 හෝස් පවර් 5 කියන මෝටරේ මේකට අපි යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේකේ කටර් එකත් අපි පෙර මැෂින් වලට වැඩිය ටිකක් ලොකු කරලා පළල් වැඩි කරලා මේකේ අපි නිෂ්පාදන කටයුතු කරලා තියෙනවා. මොකද වැඩි පොල්ලිලි ප්‍රමාණයක් චිප්ස් කරගන්න පුළුවන් හැකියාව මේ මැෂින් එක අපි ලබා දීලා තියෙනවා අපේ මේ කර්මාන්ත කරන මහත්වරුන්ට. මෙන්න මේ විදිහට ඔයාලට මේ මැෂින් එකේ නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කරගන්න පුළුවන් විදිහට අපි මේකේ අලුත් වැඩි කටයුතු කරලා ඒ වගේම තමයි මේක අපි උඩට යොදාගෙන තියෙන වලට පේන ඇති හෝස් පවර් 3 phase මෝටරයක් මෙන්න මේ විදිහට අපි යොදාගෙන තියෙනවා මේකේ උඩ. මොකද වැඩි වේගයකින් මේකේ පොලිලි චිප්ස් කරගැනීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. වේගය වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට පහසුවෙන් ඉතා ඉක්මනින් වැඩි පොලිලි ප්‍රමාණයක් මේකේ චිප්ස් කරගැනීමේ හැකියාව මේ මැෂින් එක තුල අපි ලබා දීලා තියෙනවා. මොකද විශේෂ බලාපොරොත්තු ඒක තමයි අපේ කලින් මැෂින් වලට වැඩි ලෙලි ප්‍රමාණයක් කපා ගැනීම තමයි මේ මැෂින් එකේ ලබා දීම තමයි අපේ විශේෂම බලාපොරොත්තු. ඉතින් ඒ වගේම තව දෙයක් වලට දෙන්න මෙන්න මේ වගේ අපි අපේ මෝටර දෙකටම මෙන්න මේ විදිහට අපි වලට පේනවා ඇති මේ විශේෂ විදිහට ඩියුවල් දෙකක් සවි කරලා තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ වගේ මේක අපි මේ බටන් එක ඔන් කරගැනීමේ හැකියාව මේක ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ බැටර් එක මාර්ගයෙන් ඔෆ් කරගැනීමේ හැකියාව මේ මැෂින් දෙකේම අපි මේ විදිහට මෝටර දෙකට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම කරපු දෙයක්. මොකද එතකොට අපිට වයරින් කිරීමක් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක අපි මෙන්න මේ සපත්තුවක කියන කොටසත් මෙන්න මේ සපත්තුව කියන කොටස ටිකක් පළලුත් මේක තව ටිකක් වැඩි කරුවා. වැඩි කරලා මේකේ ප්‍රමාණය පොඩ්ඩක් ලොකු කරලා තවත් පොඩ්ඩක් අපි පළල වැඩි ලෙලි කපන්න පුළුවන් විදිහට මේ මැෂින් එකේ නිර්මාණ කටයුතු කෙරුවා. ඒකත් ඉතින් මේකෙදි කියන්න ඕන විශේෂ දෙයක්. මොකද එතකොට ඔයාලට වැඩි ලෙලි ප්‍රමාණයක් කපා ගන්න පුළුවන් හැකියාව පළල් ලෙලි වුණත් කපා ගන්න පුළුවන් වැඩි ලෙලි ප්‍රමාණයක් මේ සපත්තු මාර්ගයෙන් කපා ගන්න පුළුවන් විදිහට තමයි මේකේ වැඩි දියුණු කටයුතු අපි කරලා තියෙන්නේ. ඉතින් මේක රේසර් වුණත් ටිකක් ලොකු රේසර් අපි යොදාගත්තා. නිෂ්පාදන කටයුතු වැඩි හොඳ ශක්තිමත්ව නිර්මාණය කරගන්න ඕනේ හින්දා ඔයාලා පේනද මැෂින් එකත් ටිකක් ලොකුයි. ටිකක් වැඩි ලෙලි ප්‍රමාණයක් කපා ගන්න පුළුවන් විදිහට තමයි මේක අපි නිෂ්පාදන කටයුතු මේ විදිහට කෙරුවේ. මේක උඩ හරි අපි ඕන විදිහට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ විශේෂ විදිහට අපි නිර්මාණය කරලා තියෙනවා. විශේෂ විදිහටම මේකේදී ඔයාලට පේනවා ඇති 3 phase මාර්ගයෙන් දුවන්න තමයි මේ මැෂින් එක. මොකද ටිකක් ලොකුවට හැදුවේ 3 phase මාර්ගයෙන් දුවන්න මේක හදලා තියෙන්නේ. ඉතින් වැඩි ලෙලි ප්‍රමාණයක් අපිට මේ මැෂින් එක මාර්ගයෙන් කපා ගැනීමේ හැකියාව තියෙන හින්දා ඉතින් මේ මැෂින් එක පොඩ්ඩක් අපි ලොකුවට පොඩ්ඩක් වැඩි පර්ෆෝමන්ස් තියෙන විදිහට තමයි හැදුවේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් වයරින් කටයුතුත් අපි වෙනද වගේ නෙමෙයි මේ ඊටත් වඩා ටිකක් හොඳට ඩියුවල් දෙකක් මාර අපි වෙනදා අර බේකර් එකයි ඩියුවල් එකයි දැම්මේ. ඉතින් අපි මේකදී අපි තීරණය කරුවා ඩියුවල් දෙකක්ම දාලා වැඩි වේදන් ගියත් අපි හරියටම අපේ කස්ටමර්ට ඒ අවශ්‍යතාවයට අනුවම දෙන්න හින්දා අපි වයරින් එකත් මේ සැරේ අපි කරලා තියෙනවා. ඉතා හොඳටම ඩියුවල් දෙකක්ම දාලා
හොඳින් නිෂ්පාදන කටයුතු මේ මැෂින් එකේ අපි නිමා කරලා තියෙනවා. ඉදිරියේදී අපිට හැම මැෂින් එකක්ම මේ විදිහට තමයි අපි ඉදිරියට 20 26 දෙන හැම මැෂින් එකක්ම මේ විදිහට තමයි අපි ඩියුවල් දෙකක්ම අනිවාර්යයෙන්ම 3 phase වලට ලබා දෙනවා. ඉතින් වයරින් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැති විදිහට තමයි මේවා අපි හදලා වලට දෙන්නේ. මේ විදිහට තමයි ඩබල් මැෂින් එකේ අලුත්ම මැෂින් එක නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. ඉතින් අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නම්. ඉදිරියටත් අපි තව මැෂින් අලුත් මැෂින් නිර්මාණය ඉදිරිපත් කරනවා වලනේ. ආයුබෝවන්. අදට ඔයාලගෙන් සමු ගන්නවා. අපි ආයේ නැවත අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.